සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම සනත් සී සෙනවිරත්න. අවුරුදු 32ක් ඉංග්‍රීසි උගන්වපු ගුරුවරයෙක්. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA in English කියන බාහිර උපාධිය හදාරන සිසුන්ට 2006 ඉඳලා මේ දක්වා දේශන පවත්වනවා. ඒ අනුව මම මේනට උපාධිධාරීන් 1000කට වැඩි ප්‍රමාණයක් ගයිඩ් කරලා තියෙනවා. මගේ යටතේ ඉගෙනගෙන උපාධිධාරීන් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් සඳහා මම උගන්වනවා ඉංග්‍රීසි සාහිත්‍ය, සම්භාව්‍ය සාහිත්‍ය, වාග් වේදය, භාෂා විද්‍යාවේ ක්‍රමවේදය සහ අනිකුත් ඉංග්‍රීසි වලට ඒ උපාධියට අදාළ විෂයන්. මම දැක්ක දෙයක් තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හදාරන සිසුන් ඉංග්‍රීසි භාෂාව නිසා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. يعني ඉංග්‍රීසි අවුරුදු තුනේම දෙන ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් the English ඇවිල්ලා සරල ඉංග්‍රීසි නෙමෙයි. හරි ප්‍රොෆෙෂනල් මට්ටමේ ඉංග්‍රීසි පේපර්ස් තුනක් තියෙන්නේ. ඒක කම්ප්ලෙක්ස් වැඩි වෙනවා සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් යනකොට. මොකද විශ්වවිද්‍යාලය බලන්නේ උපාධිය සම්පූර්ණ වෙනකොට ඕනෑම ක්ෂේත්‍රයක ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කටයුතු කිරීමට හැකි ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් බිහි කරන්න. හරි. උපාධිය අරන් නිකන් පිටුනාට වැඩක් නැහැ ඉංග්‍රීසි වලින් වැඩ කරන්න බැරි නම්. එතකොට පෞද්ගලික ක්ෂේත්‍රයට උනත් යන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි තියෙනවනේ. නමුත් හුඟක් දෙනෙකුට මේ ඉංග්‍රීසි ගැටලුවක් වෙලා තියෙනවා. සමහරු ෆේල් වෙලා තියෙනවා මේ ඉංග්‍රීසි නැතුව ඩිග්‍රී ගන්න බැරි අය ඉන්නවා. ඉතින් ඒ නිසා මම තීරණය කරා YouTube channel එකකින් YouTube නාලිකාවකින් ඔබට සහයෝගය ලබා දෙන්න. මම මේක දිගටම කරනවා අදින් පටන් අරගෙන ඔබට අවශ්‍ය ව්‍යාකරණ දැනෙන මුල ඉඳලම يعني කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි වලට ප්‍රවේශ වෙන සිසුන්ට මුල ඉඳලම ඉංග්‍රීසි භාෂාව හරියට අධ්‍යයනය කරලා ඒ පේපර්ස් කරන්න, අසයින්මන්ට් කරන්න, අසයින්මන්ට් ලියන්න හැම දෙයකටම මම ඔබට ගයිඩ් කරනවා. ඒක මූලික පියවර විදිහට මේ පළවෙනි වීඩියෝ අද මම ග්‍රැමර් ලෙසන්ස් කීපයක් ඔබට කරලා දෙන්නම්. හරි. ඒ කියන්නේ ඔබට අමාරු වෙන කොටස්. හරි. භාෂාවේ මේ ඔබට අමාරුයි කියලා හිතන, ඒ කියන්නේ අමාරු නැහැ. ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එක. ඒ නිසා මම මුලින් ඉඳලම ඔබට ලෙසන් එකක් පටන් ගන්නම්. හරි වැඩි කතා කරගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් මේවා ස්ටඩි කරලා හොඳට කරගන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් දැනට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් කරන අයම නෙමෙයි ඉදිරියට එන අයට මේක වැදගත් වෙයි. මගේ lesson 1 yes lesson 1 අපි කොහොමද there is සහ there are පාවිච්චි කරන්න කියන එක. හරි. there is සහ there are. දැන් මම කියවා මම මුලින් ඉඳලම ඔබට ඉංග්‍රීසි වලට අවශ්‍ය lessons ටික පිළිවෙලට හදලා දෙන්නම්. ඊට පස්සේ papers කරමු. ඊළඟට ඔබේ assignment ඔක්කොම help එක දෙනවා. හරි. දැන් මෙන්න මෙහෙම කියනවා. example there is a man near the gate. There is a man near the gate. මේක අදහස gate තුව ළඟ මිනිස්සෙක් ඉන්නවා. gate එක ළඟ මිනිස්සෙක් ඉන්නවා. හරි. දැන් gate has a man කියන්න බෑ. හරි. එතකොට there is a cat under the chair. There is a cat under the chair. under කියන්නේ යට එන පුටුව යට පූසෙක් ඉන්නවා. මම පොඩ්ඩක් අර පොඩිම වාක්‍ය කීපකින් පටන් ගන්න. හරි.
ඊළඟට පන්ති කාමරේ ගුරුවරයෙක් ඉන්නවා කිව්වොත් there is a teacher. There is a teacher in the classroom. There is a teacher in the classroom. නේ පන්ති කාමරේ ගුරුවරයෙක් ඉන්නවා. There is a problem between them. Between කියන්නේ දෙදෙනෙකු අතර. Between කියන්නේ දෙදෙනෙකු අතර නේද? There is a problem between them. ඔවුන් දෙදෙනා අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි බහුතරයක් අතර කිව්වොත් මන් කියලා කියනවා. මේ ඔබ දන්නේවා මන් දන්නේවා පිළිවෙලට ආයේ හදලා දෙනවා. හරි. There is a problem among them කිව්වොත් බහුතරයක් අතර. Between කිව්වොත් දෙන්නෙක් අතර. ඔබ දන්නවා දාන්නේයි කියන්නේ. එකක් කියන්නේ නේද? හරි. ඊළඟට there is a monk. Monk කියන්නේ හාමුදුරුවන්ට. There is a monk in the temple. පන්සලේ හාමුදුරු නමක් ඉන්නවා. නමක් කියලා කිව්වට අපි මං කර name කියන්නේ නම එහෙම නෙවෙයි මේ අර ගෞරව නාම ඉංග්‍රීසියෙන් නෑ. හාමුදුරුවොත් මං. හරි. ඒ ගෞරව නාම අපි ඉංග්‍රීසි වලින් යූස් කරන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට අපි සිංහලෙන් කිව්වොත් පොලිස් පරීක්ෂකතුමා කියලා අපි ඉංග්‍රීසි වලින් ඉන්ස්පෙක්ටර් කියලා යට කතා කරන්නේ. ඉංග්‍රීසි ක්‍රමයට. ඔබ පොලිසියට ගිහිල්ලා යට කතා කරන ඉන්ස්පෙක්ටර් කියලා. ඔබට හමුදාවේ බ්‍රිගේඩියරෙක් හම්බුනොත් ඔබ මොකක්ද යාට කියන්නේ? බ්‍රිගේඩියර්. බ්‍රිගේඩියර්. හරි. ඇමතිතුමාට කතා කරන්නේ මිනිස්ටර් කියලා. හරි. ඒ ඉංග්‍රීසි ක්‍රමය. හරි. ජනාධිපතිට උනා මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා අපි කතා කරනවා. හරි. ඊළඟට there is a girl in that car. අර කාර් එකේ ගැහැණු ළමෙක් ඉන්නවා. අපි ඕපාදූපයක් කතා කරලා කියනවා අර කාර් එකේ ගැහැණු ළමෙක් ඉන්නවා. there is a girl in that car. that කියන්නේ අර. ඔබ ඒක දන්නවා. දැන් මේ there are කියන lesson එක තමයි යන්නේ. හරි. ඊළඟට හරි. there is a funeral in our village. අපේ ගමේ මළගෙයක් තියෙනවා. there is a funeral කියලා කිව්වම ඇති අපිට. මේ funeral house කියන්නේ ඕනේ නැහැ. funeral. නේ? අපේ ගමේ තියෙන අවමංගලදර සමිතිය මොකක්ද කියන්නේ? funeral funding society කියලා. funeral funding society. funeral funding society. අවමංගල්‍යාධාර සමිතිය. ඒක සිංහලෙන් සමහර මරණාධාර සමිතිය කියන එකත් වැරදි නේද? මරණයට ආධාර දෙන්න බෑනේ. අවමංගල්‍ය කටයුතුට ආධාර. funeral funding society. හරි. අපි හිතමු මං කියන මේ පාර කෙළවර කඩයක් තියෙනවා. there is a boutique. BOUTIQUE boutique. මේ පාර කෙළවර in the end of this street. Hari. There is a boutique in the end of this street. Hari. එහෙනම් at the end of this street කියන්න පුළුවන්. boutique කියනට තවන්න shop ගන්න පුළුවන්. grocery කියන එක යොදා ගන්න පුළුවන්. එහෙනම් kiosk කියලා කියනවා kiosk. පෙට්ටි කඩේ වගේ එකට. හරි. ඊළඟට there is an elephant. There is an elephant on the road. අපි මාළි ඉන්න පළාතක කට්ටිය කියනවා there is an elephant on the road. පාරේ
අලියෙක් ඉන්නවා. There is an elephant on the road. අපිට අද මේ ෆර්නෑන්ඩෝ මහත්තයාගේ විතර පාටියක් තියෙනවා. Today මේක today නේ ප්‍රොනවුන්ස් කරන්නේ today. නමුත් ඔබට pronunciation ඒත් ඕනේ. ඉතින් අර assignment මේ recording දෙනකොට හරි pronunciation තියෙනකොට ලස්සනයි. Today there is a party at Mr. Fernando's house. දැන් මම මේ lessons ටික ඔක්කොම කරලා ඊළඟට පටන් ගන්නවා papers සහ assignment හදන විදිය. ඉංග්‍රීසි වලින් සමහරුන්ට ඉංග්‍රීසි පුළුවන්. බහුතරයකට ගැටලුවක් තියෙනවා. මොකද O level ඉංග්‍රීසි 100 එකක් තිබුණ පරිදි ඉංග්‍රීසි බෑ. හරි. O level වලදී එහෙම බලන්නේ යාලා ළමයා පාස් කරන්න හදන්නේ. හරි. හරි. ඊළඟට අපි හිතමු there is such කියන්නේ එවැනි such a doubt කියන එවැනි සැකයක් such a doubt among the people මේක people නෙමෙයි શબ્දය people there is such a doubt among the people මිනිස්සු අතර එවැනි සැකයක් තියෙනවා හරි හරි දැන් මේ පළවෙනි පාඩම මොකක්ද there is there are මම දැන් pronunciation ගැන කිව්වනේ ඉතින් අපේ අයගේ pronunciation උගාක් වැරදි පාරේ තියෙන වටරවුමට මොකද්ද කියන්නේ නේ ළමයි 100කින් ඇහුවොත් 95ක් කියන්නේ round the board කියලා වටරවුම round the board හොඳට අහලා බලන්න round the board එක නෑ round about එක වටේ කරගෙන round about අහලා බලන්න කී දෙනෙක් කොහොම කියනවද කියලා නේ හරි වාහනේ සීට් එකද ෂීට් කියන එක කොච්චරින්ද බලන්න ෂීට් එක හරි අපි හිතමු ස්ටියරින් වීල් එකට අපේ අය මොකද්ද කියන්නේ ස්ටියරින් කියනවනේ ස්ටියරින් වීල් කියලා කියන ස්ටියරින් නේ ස්ටියරින් වීල් හරි ඒ වගේ දැන් හුඟක් අපේ ප්‍රොනන්සියේෂන් වැරදි උඩේට මොකද්ද කියන්නේ අපේ අය කියන අම්බ්‍රෙල්ලා කියලා අම්බ්‍රෙල්ලා නෙමෙයි අම්බ්‍රෙලා හරි හෙට කියන්නේ අපි tomorrow ගැන හුඟක් අය මේකේ શબ્දේ tomorrow umbrella tomorrow steering wheel seat roundabout මම කියේ පොදුවේ දැන් අධ්‍යාපනයේදී කියන්නේ බලන්න හැමෝම කියන්නේ education නෙමෙයි education අධ්‍යාපනය හරි education එක අපිට හුඟක් වැරදි මේ pronunciation දින එච්චර නමුත් හදාගෙන යන්නේ හොඳයි. ඉතින් මේ වචන දෙක දැන් බලා ගන්නකො හරියට. නේ roundabout නේ steering wheel umbrella tomorrow education තක්කාලි වලට මොකද්ද කියන්නේ? හුඟක් අය කියන්නේ tomato කියලා නේද? නෑ. tomato හරි කොහොම හුඟක් වචන භාෂාවෙම අපි කතා කරන වචන වැරදි උච්චාරණය. නිසා ඒවත් අපි හදාගමු. ඒකට ලස්සනයි ඩිග්‍රීකුත් තියෙනවා. හොඳ ඉංග්‍රීසි පුළුවන්. සමහරවිට ඉංග්‍රීසි කිව්වම I am going you are coming from English නෑ. English mean English. You should possess a good knowledge of sound knowledge of English with the ability of speaking. හරි. මාත් එක්ක මේක කරමු. පටන් ගන්න. මම දවස් ගානේ වීඩියෝ දානවා. හරි. ඔබට first year second year third year දැන් අලුතෙන් එන අයට first year දැන් අලුතෙන් එන ළමයි ඉන්නවනේ exam කියන ඊළඟට second year කරන අය දැන් ඉන්නවනම් එයාලට හොඳයි third year යටත් මම assignment වලට ඔක්කොටම මේ topics වලට හදන විදිහ කියලා දෙනවා හරි ඒ කියන්නේ අර attractive හදාගන්නේ කොහොමදනේ හරි දැන් මම කියේ there is නේ මේක බහුවචනෙන් there are කියනවා බහුතරයක් ඉන්නවා අපි හිතමු පන්තියේ ගෑනු ළමයි 5 දෙනෙක් ඉන්නවා there are 5 girls in the classroom.
There are 5 girls in the classroom. පන්ති කාමරේ ගෑල් ළමයි 5 දෙනෙක් ඉන්නවා. ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කිව්වෝ. There are 25 districts in Sri Lanka. There are 25 districts in Sri Lanka. හරි උහුම් බහුවචනෙන් අපි කියනවා. මේ පාසලේ දක්ෂ ළමයි ඉන්නවා. There are clever children in this school. There are clever children in this school. මේ පාසලේ දක්ෂ ළමුන් ඉන්නවා. හරි. ඒ වගේ අපි හිතමු මාතලේ ලස්සන ගැහැල් ළමයි ඉන්නවා. There are ලස්සන කියන්නේ අපි beautiful නේ පාවිච්චි තව තියෙනවා. good looking කියන්නේ ලස්සන. දැන් පුද්ගලයෙක්ගේ ලස්සන beautiful කියනට හොඳ good looking කියන්නේ. good looking ගැහැල් ළමයින්ට මේ girls. අපි girl කියන්නේ නැහැ. girl කියන්නේ ගැහැල් ළමයින්ට. girls in Matale. There are beautiful girls in Matale. Matale ඉන්නවා ලස්සන ගැහැල් ළමයි. Matale විතර නෙමෙයි කොහෙත් ඉන්නවා. දැන් ඉස්සර කතාවක් තියෙනවා අපි පොඩි කාලේ කියනවා කේතලේ මල්ලක් ගේනවා කියලා. ඒක කතාවක් තියෙනවා මාතලේ ගර්ල්ස්ලා ලස්සනයි කියලා. හරි. අනිත් එම්ම ජෙලස් ගන්න එපා. ලංකාවේ කොහෙත් හොඳයි නේ ගර්ල්ස්ලා. හරි. ඊළඟට අපි හිතමු මේ ප්‍රදේශේ හොරු ඉන්නවා. There are thieves in this area. There are thieves in this area. හොරු thief කියන්නේ හොරා. thief සොරා. ඒක බහුවචන එනකොට thieves වෙනවා. ඒක වචන බහුවචන කරන ඒවා ඉගෙනගෙන තියෙනවා. ඉතින් මට ඒව නැවත අපි මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. ඉතින් මංකොල්ලකාරයා කියන අදහස ඇතුව රොබ කියන්න පුළුවන්. රොබ. තව තියෙනවා වචන නේව් කියන්නේ තොරා. හරි. පිල්ෆර කියන්නේ තොරා. පිල්ෆර කියන්නේ පොඩි දේවල් හොරකම් කරන කෙනෙක්. ඔය වැලක තියෙන යට ඇඳුමක් අන්න ඒ වගේ උන්ට කියනවා පිල්ෆර කියලා. එහෙම හොරකම් කරන්නේ. මුදල් බාටම නෙමෙයි. හරි. පොඩි හොරකම් කොට. නේව් කියන්නේ තොරා. ඊළඟට හොරාට තව පර්ලොයිනා කියලා කියනවා. හරි. ඉතින් මේ ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ වචනක් තියෙනවා. මම එක් කියනකොට ඔබ ඒ වචනත් ඉගෙන ගනිමි. හරි. අනිවාර්යෙන් මේ වීඩියෝස් නරඹන්න. YouTube එක subscribe කරන්න. ඔබේ සියලු මිතුරන්ට මේක යන්න මොකද ඔක competitive exam එකක් නෙමෙයි. දැන් A level නම් competitive. competitive කියන්නේ තරඟකාරී. කීප දෙනෙක් තමයි දිනන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ග්‍රාම නිලධාරී විභාග ඒ වෙයිදී වැඩි ලකුණු ගත්තා දිනන්නේ. ඩිග්‍රී එකට යන්න. මොකද 2000 රෙජිස්ටර් කරොත් 2000ම ඩිග්‍රී දෙනවා. ඒකෙදි හලන්නේ නැහැ. ඒ ඔටෝ හැලෙනවා මේ ඉංග්‍රීසි බැරිනොත්. ඒ නිසා අපි ඒකටත් රෙඩි වෙමු නේද? හරි. ඊළඟට අපි මේ ඔෆිස් එකේ ඉන්නවා කේ ලංකාවේ. There are tail bearers. කේ ලංකාවේ. මේ ඔෆිස් එකේ in this office. There are tail bearers in this office. මේ අප කතාවට කියන tail bearers කියන්නේ කේලම් කියන. එක එක්කෙනාගේ හරි tail අයවනිත් එක්කෙනාට කියනයි නේද? හරි. අපි හිතමු there are riffraff කියන රස්ති අධිකාරියන් බහුවචනෙක් කියන එකක් හරි. there එක වචනයක් නේ අර people වගේ. people වල ඒක වචනයක් නැහැ නේ. the English මාත් ගැන හරියට උත් කරන්න පුළුවන්. there are riffraff in this junction. මේ හන්දියේ. in this junction in the evening. හවසට මේ හන්දියේ රස්ති අධිකාරියෝ ඉන්නවා කියලා අපි කතා වෙනවා. riffraff කියන්නේ රස්ති අධිකාරියෝ. tail bearers කේ ලංකාවේ. මේ වචනත් ඕන වෙනවා ඔබට. හරි. කැලණිය papers අරන් බලන්නකෝ. පොඩි නෑ. හරි. papers විතරක් කරන්න බෑ ඉංග්‍රීසි නැතුව. හරි. ඉංග්‍රීසි knowledge එක හදාගන්න. ඊට පස්සේ papers කරන්න පුළුවන්. මම මෙහෙම වීඩියෝ 25ක් විතර දෙනවා. ඉංග්‍රීසි knowledge එක ඔබට
polish up කරගන්න. හරි. ඊළඟට මම කියනවා මෙහෙම. There are decent people in this society. There are decent people in this society. මේ සමාජයේ ඉන්නවා කවුද? decent මිනිස්සු. decent කියන්නේ මොකක්ද? වැදගත් නේ. වැදගත් විදිහට ජීවත් වෙන decent people. හරි. හරි. There are so many brothel houses in this town. කියන්නේ මේ නගරේ. There are brothel houses. Brothel houses කියන්නේ මොකද්ද? ගණිකා මඩම් වලට. හරි. brothel houses. හරි මේ නගරේ හුඟක් තියෙන මොනවද? brothel houses. කොළඹ ගිහලා නුගේ ගොඩට ගියොත් නේ මීටර් 100 brothel houses. නම් මොකද්ද? spa. හරි. ඒ වැඩ කරන ගර්ල්ස්ලා 90% වියලි කලාපේ සහ Trinquan Baticalo district. හරි. ඒක සමාජ ප්‍රශ්නයක් අපි ඒක පස්සේ කතා කරමු ඉංග්‍රීසි වලින්. ඒක තියෙනවා එසේස් ලියන්නේ මේ ඉස්සරහට. හරි. ඊළඟට. හරි. There are wild elephants. Vanali. There are wild elephants in this area in the evening. හවසට මීටර 200 වනාලි ඉන්නෝනේ. දැන් ඔය there is සහ there are භාවිත කරන ඉතින් ඔබට හම් වාක්‍ය ඕන තරම් හදාගන්න පුළුවන්. හරි. ඕකේ. ඔබට හදාගන්න පුළුවන්. දැන් මම මේ ගයිඩ් කරනවා විතරයි. හරි. එහෙනම් මම මේකත් මකනවා. I erase this. Okay. වීඩියෝ එක හැමින් බලාගෙන ඕනනම් මේක පොතක් කරන් ලියා ගන්න මේ ලෙසන්ස් ටික ඔක්කොම. ඔබට වෙන ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. මගේ ගයිඩන්ස් එක හොඳටම ඇති. වීඩියෝ 10ක් විතරට ඔබට ඒක තේරෙයි. You will understand that when you study about 10 videos. I hope to write 10 videos every day starting from today. හරි. දැන් මේකෙම නෙගටිව් ෆෝම් එක නැතාර්ථය ගත්තොත් මොකේද? there is there are වල මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හරියට ඉගෙන ගන්න දරුවනේ නේ. හරියට ඉගෙන ගන්න. හරි. එහෙම මේ ඉගෙනගෙන වැඩක් නැහැ. කියන්නේ හරියට කතා කරන්න පුළුවන් වෙනවා. හරි. ඒ නොහැකියාව ගැටලුවක් වෙන අවස්ථා තියෙනවා. අපි ඉදිරියට යන ලෝකයක් එක්ක නේද? ලෝකේ දකින්න අපිට ඉංග්‍රීසි අවශ්‍යයි. then there is කියන එකේ නෙගටිව් ෆෝම් එක ගත්තොත් there is no. there is no girl in that room. ඒ කාමේ මොකද්ද කාමරේ ගැහැල්ලම ඉන්නේ. මේක මෙහෙම ලියන්නත් පුළුවන් there is not a girl කියලා කියන්නත් පුළුවන්. there is not a girl in that room. හරි. there is not a girl කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අලුත් විදිහට පාවිච්චි කරන no කියන එක. ඒකට දාන්නේ නැහැ. හරි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු. පන්ති කාමරේ ගුරුවරයෙක් නැහැ මේ වෙලාවේ. there is no teacher. there is no teacher in the classroom. මේ වෙලාවේ කිව්වොත් at this moment. at this moment. moment කියන්නේ මොහොත. හරි. movement කියන්නේ චලනය. හරි. සංනිදානය. moment මොහොත. movement කියන්නේ චලනය යන්නත් කියනවා සංවිධානයටත් කියනවා. movement. චලනය නැත්නම් සංවිධානය organization. හරි. okay. මේක බහුවචනයෙන් කතා කරොත් there are no. there are no English speaking ones. English speaking
Once කියන අය English speaking ones in this village. There are no English speaking ones in this village. මේ ගම ඉංග්‍රීසි කතා කරන අය නැහැ. හරි. මේ ගම ඉංග්‍රීසි කතා කරන අය නැහැ. There are no English speaking ones in this village. හරි. There are no such problems in their family. In their family. There are no such problems in their family. ඔවුන්ගේ පවුලේ එවැනි ප්‍රශ්න නැහැ. such කියන්නේ එවැනි. එවැනි මෙවැනි දෙකටම such කියනවා. හරි. There are no police officers in the town today. But the town එකේ police නිලධාරීන් නැහැ. police officers. police. police නෙමෙයි මොකද්ද? police. English word එක police. police officers. police officers. There are no police officers in the town today. There is no such a thing. such කියලා එනකොට දානවා අපි. such a thing in my mind. මගේ හිතේ එහෙම දෙයක් නැහැ. There is no such a thing in my mind. මගේ හිතේ එහෙම දෙයක් නැහැ. හරි. Okay. එතකොට මේක ප්‍රශ්නයක් විදිහට අහුවොත් අපි interrogative form ප්‍රශ්නයක් විදිහට අහුවොත් is there are කියලා එහෙම අපි මුලට ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙමයි. Is there anyone in the house? ගෙදර කවුරු ඉන්නවද? හරි. දොරට තට්ටු කළාම is there anyone in the house? නැත්නම් කායෙන් හරි යනවා ගේ ඇතුලේ කවුරු ඉන්නවද? Is there anyone in the house? අද රැස්වීමක් තියනවද? Is there meeting today? අද රැස්වීමක් තියනවද? Is there a meeting today? මොනවයි ප්‍රශ්නයක්ද? මොනවයි ප්‍රශ්නයක්ද? Is there any problem? මොනවයි ප්‍රශ්නයක්ද? Is there any problem? බහුවචනෙ. Are there army soldiers? Are there army soldiers in the town? Are there army soldiers in the town? නගරේ හමුදා සෙබළු ඉන්නවද? මේ ප්‍රදේශයේ හොරු ඉන්නවද? Are there thieves in this area? මේ ප්‍රදේශයේ හොරු ඉන්නවද? Are there thieves in this area? Is there such a doubt? Doubt සැකය ඔබට ඉස්සර කිව්වනේ මම. එවැනි සැකයක් තියනවද? එවැනි සැකයක් තියනවද? හරි. Is there a bank near here? Near here කියන්නේ මේ ළඟ පාත. කවුරු සුද්දෙක් ඇවිල්ලා අහනවනේ. දැන් එයාලා නම් කොම් බලාගෙන ඉන්නම් තියෙන is there a bank near here? මේ ළඟ පාත බැංකුවක් තියනවද? Is there a bank near here? මේ ළඟ පාත බැංකුවක් තියනවද? හරි. Are there so many things to discuss? අපි ගිහිල්ලා මොනවා හරි සාකච්ඡාවට ගිහිල්ලා එතනදී අපි අහනවා. Are there so many things to discuss? සාකච්ඡා හුඟක් දේවල් තියෙනවා. මේ practical English නේ.
English is a very sweet language. ලෝකේ තියෙන ලේසිම භාෂාව ඉංග්‍රීසි. හරි. ලෝකේ බහුතරයක් කතා කරන භාෂාව මොකද්ද? ඉංග්‍රීසි වලට වෙන්නේ දෙවෙනි ස්ථානේ දැන්. ඒක චයිනා මැන්ඩරින්. හරි. එනවාට international language English. Okay. Therefore, you must learn it. ඒක පැත්තෙම තියමු දැන් මේ degree complete කරගන්න. I will help you. No need to worry. හරි. එතකොට දැන් මම ඔය there is there are තමයි දැන් මේ ඔබට මතක් කරගමු මම ඉගෙනගෙන තියෙනවා පිළිවෙලකට හදාගන්න. මේකෙම දිගුවක් විදියට ඒකේ අතීතය කතා කරමු. අතීතයේ there was there were. There was there were. Past tense එක there was there were. දැන් මෙහෙමයි. ඊයේ රැස්වීමක් තිබුණා. කොහෙද අපි තමයි yesterday there was a meeting. Yesterday there was a meeting. ඊයේ රැස්වීමක් තිබුණා. Yesterday there was a meeting. හරි. ඊයේ රෑ last night there was a party at our office. Last night there was a party at the office. ඊයේ රෑ අපේ ඔෆිස් එකේ පාටියක් තිබුණා. Last night there was a party at the office. හරි. ඉස්සර earlier there was a temple here. හරි පරණ නටබුන් පෙන්නලා කියනවා අපි ෆොරෙන කෙනෙකුට වගේ. Earlier there was a temple here. ඉස්සර මේ ප්‍රදේශේ පන්සලක් තිබුණා. මෙතන පන්සලක් තිබුණා. හරි. There was a boy in the classroom. පන්ති කාමරේ පිරිමි ළමෙක් හිටියා. There was a boy in the classroom. පන්ති කාමරේ නේ පිරිමි ළමෙක් හිටියා. දැන් අපි තුන් අපි කැලලක් එකතු කරනවා මෙන්න මේම. When I went මම යද්දී. When I went there was a teacher. There was a teacher in the classroom. When I went, there was a teacher in the classroom. The Mayadi when I went, Apiyadi when we went, Ayadi when she went, Amilayadi when Amila went, Kumariyadi when Kumari went, Mame Eddi when I came, Sunil Eddi when Sunil came, John Eddi when John came. Hari. Ali Eddi when elephants came. Horu Eddi when robbers came. Alright. එහෙම අපි අතීතයම පාවිච්චි කරනවා. හරි. අපි හිතමු ඒ කාලේ at that time there were good people in this society. At that time there were good people in this society. ඒ කාලේ මේ සමාජයේ හොඳ මිනිස්සු හිටියා. ඒ පරණ කතාවක් කියනවා. හරි. Last evening there was a long queue. Okay. Polymer. Before the film hall. Film hall එක ඉස්සරහා දිග පොලිමක් තිබුණා. අපි දැක්කයක් ඇවිල්ලා කියනවා last evening. හරි. There was someone
කවුරු හිටියා in front of the gate, in front of the gate, in front of the gate. Gate to ඉස්සරහා කවුරු හරි හිටියා. හරි, there was someone in front of the gate. ඔය වගේ අර there is ඒක වචනෙනුත් there are බහු වචනෙනුත් දාලා අපි අතීතයේදී කතා කරනවා. මම මේක පිළිවෙලට ඔබට මේ හදාගෙන යන්නේ හරියට. ඉතින් ඉංග්‍රීසි ඉස්සරහට ගෙනියන්න තම වචන ටිකක් එහෙමත් ඕන. පොදු වචන ටිකක් තියෙනවා මම 10 වගේ දවසකට දෙන්නම්. අනිවාර්යෙන් පාඩම් කරගන්න. actually මේ වචනේ actually ඇත්තෙන්ම really ඒකමයි ඇත්තෙන්ම ඇත්තටම. හරි. මම දවස් ටික ටික වචන 500ක් විතර තියෙනවා අත්‍යවශ්‍යව. of course ඇත්ත වශයෙන්ම. of course ඇත්ත වශයෙන්ම. හරි. of course ඇත්ත වශයෙන්ම. indeed සැබවින්ම. සැබවින්ම. in fact කොටින්ම කියතොත්. in fact කොටින්ම කියතොත්. really කලාතුරකින්. seldom really කියන්නේ කලාතුරකින්, seldom කලාතුරකින්. හරි. even power, even power. හරි. since කියනවා සිට කියන්නත් කියනවා නිසා කියන්නත් කියනවා. since සිට කියන එකට since, නිසා කියන්න since. හරි. then එවිට here මෙතන. here after මීට පස්සේ. here after මීට පස්සේ. thereafter ඊට පස්සේ. හරි. every other day. every other day දවසක් කර දවසක්. මම හැමදාම මේ වචන 10ක් 15ක් දෙන්නම්. අනිවාර්යෙන් කටපාඩම් කටපාඩම් කරන්න. every other day. every other day දවසක් කර දවසක්. in the first instance. in the first instance මුලදී. in the first instance මුලදී. as the rough guess. as the rough guess බැලු බැල්මට. බැලු බැල්මට. පස්සේ වචන අපිට අවශ්‍ය නැහැ වාක්‍ය ගැලවින් දැන් කටපාඩම් කරගන්න පුළුවන්. අනිත් විෂයන් පාඩම් කරන අතරේ ඒක තමයි ඉංග්‍රීසි වචන දෙක ලියා ගන්න. since නිසා, then එවිට. නේ. here after. here මෙතන. here after ඊට පස්සේ. page එක දැන් අපි තුමු ඔබ සමාජ විද්‍යාව පාඩම් කරනවා කියලා. ඒක එක page එකක වචන දෙකක් ලියලා තියාගන්න. ඒතර ඒක නිතරම පේනවා. ඒකේ තේරුමත් එක්ක. හරි. ඔබට අවුරුදු 3 ඉවර වෙනකොට සුපිරියට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මාත් එක්ක මේක හරියට ස්ටඩි කරොත්. එහෙනම් ඔබ දන්න යාළුවන්ට ෂෙයා කරන්න, වීඩියෝ එකක් යවන්න. හරි. ඔක්කොටම පුළුවන් තරම් ජොයින් වෙලා මේ ඩිග්‍රී වැඩේදී ඉංග්‍රීසි ටික කොට දාන්න මම ඔබට මගේ පූර්ණ දායකත්වය ලබා දෙනවා. හරි. හරි. හොඳයි. දැන් ඒ there is there are ටික හරි. ඊළඟට lesson 2 දෙවෙනි පාඩම විදියට මම දැන් ඔබට කියලා දෙන්න යන්නේ මේ සහ might යොදන ආකාරය. මේවට අපි කියන auxiliary verbs කියලා. auxiliary verbs. මේ might, can, could, have, has, should, must, නේ have to, has to, had to, will have ටිකක් තියෙනවා කතා කරලා. සමහරු මේවට කැමති නැහැ ක්ලාසස් වල යන කරනකොට ඒ කියන්නේ papers කරමු කියනවා. papers කරන්න ඉංග්‍රීසි පුළුවන් නම් හොඳයි. හරි. ඔබට මාත් ලෙසන් 10ක් යනකොට තේරෙනවා ඔබට ඉංග්‍රීසි ගැටලුවක් තියෙනවා. පුළුවන් ඇති.
හොඳට උලංග ඇති. හරි. සමහර විටන් ඉන්නවා මේ මං O level 100ක් වුණා මට ඉංග්‍රීසි තියෙනවා. මේ පුළුවන් කියලා. හරි. මාත්‍ය දවස් 10ක් යනකොට තේරෙයි. දැන් මෙහෙම අපි අනාගතේ පාවිච්චි කරන්නේ යමක් සිදුවීමට ඉඩ ඇත කියන එක තමයි මේ මයික් වලින් කියන්නේ දෙකම එකයි. ඒ උදාහරණයක් විදිහට kusum may come to class. Kusum may come to class tomorrow. ඒක තේරුම කුසුම් හෙට පන්තියට එන්න ඉඩ තියෙනවා. හැබැයි ෂුවර් එකක් නෙමෙයි. අපිට 100% ෂුවර් නෑ. අපි දැන් කුසුම් කියන එක කියන අසනීප වෙලා ඉන්නවා. ඉතින් අපි කතා වෙනවා. කියන්නේ නෑ කුසුම් හෙට පන්තියට එන්න ඉඩ තියෙනවා. කුසුම් may come to class tomorrow. ඕකම තව කාට හරි කියන්න බලන්න කොහමද? මේ අයින් කරලා කුසුම් might come to class tomorrow කියන්න පුළුවන්. අනාගතයේදී වෙන දෙයක් හැබැයි නිශ්චිතවම නෑ. නිශ්චිත වෙනවා අපි simple future tense will දාලා කතා කරන්නේ. අපි ඒක තව පස්සේ කතා කරමු. මොකද එනකොට මේ පිළිවෙලේ ගැටලුවක් තියෙන හැබැයි පිළිවෙල හදලා දෙනවට පන්ති වල කැමති නෑ සමහර. මමත් ඔය දැන් කලින් ක්ලාස් වලට ගියාම මේ ළමයි කියන්නේ සර් පේපර්ස් කරමු කියලා. හැබැයි ලියන්න ගියාම ගැටලුවකට මුහුණ දෙන්න යාලට බෑ මේක. මේ පේපර්ස් ලියන්න මොනවා හරි ගලප ගන්න. භාෂාව පුළුවන් නම් පුළුවන්. හරි මම ඔබට පේපර්ස් වලට ගයිඩ් කරන එක වෙන කතාවක් හරි. දැන් අපි හිතමු මෙහෙම Mr. Pereira රට යන්න ඉඩ තියෙනවා. Mr. Pereira might go abroad. රට යනවාට කියන go abroad කියලා නේ. රට යනවා විදේශගත වෙනවා කියන go abroad. දැන් මෙන්න මෙහිම කතන්දරයක් තියෙනවා. මේ දැම්මාම සිදුවීමට තියෙන ප්‍රවණතාවය වැඩි. might වල ප්‍රවණතාවය අඩුයි කියනවා. හරි. ඒක හරි. දැන් අපි කවුරුහරි කියනවා Mr. Pereira may go abroad කිව්වොත් යන පැත්ත වැඩි. might කිව්වොත් ඒක එච්චරටම ෂුවර් නෑ. හැබැයි දෙකම අන්ෂුවර්. හරි. කවුරුහරි කිව්වොත් I may get married you. විවාහ වෙනවට අපි කියන්නේ get married කියලා. මේක අතීත නෙමෙයි. get married. හරි. you. I will get married. you මම ඔයාව විවාහ කරගන්නවා. දැන් මේක ෂුවර් කතාවක්ද? පොරොන්දුවක් දෙන්න මෙහෙම අස්සම් කරලා දුන්නාට කමක් නැහැ. එතකොට 100% පොරොන්දු වෙලා නැහැනේ. මං කියලා දෙන්නේ I may. මම ඔයාව විවාහ කරන්න ඉඩ තියෙනවා. මේක might දාලා කිව්වොත් ඒකත් අඩු උසාවියේදී කියන්න පුළුවන් ස්වාමීනි මම මෙහෙම 100% පොරොන්දු වෙලා නැහැ මම might කියලා ලියලා තියෙනවා. හරි. අය ඔබනේ මම ඔබ විවාහ කරගන්න ඉඩ තියෙනවා. මේක මතක නම් කුරුණෑගල ලෙක්සිකන් එකේ උගන්වන්න ඉඳේ දවසක් පොලිසියෙන් ආවා OIC. මැනේජර් කාවේ මගේ බාහිර උපාධි ඉංග්‍රීසි පන්තියට. ඇවිල්ලා කිව්වා සර් OIC මාත් හම්බෙන්න ඕනේ. මම කිව්වා මේ සර් විනාඩි 5ක් කතා කරලා කමක් නැද්ද? මෙන්න මේ මම කතා කරනවා. ඒකදී යා කියනවා ඔබ තරුණ ළමයි ඔබ කියන OIC මහත්තයා මේ කිව්වා මට මතක් වෙච්ච සිද්ධියක්. ඒකේ යාලා ලීෆ්ලට් ගහගෙන ආවිල ඔක්කොටම බෙදුවා. හරි. ඒකදී අදහස් කරන්නේ බැවරව නිසා අනිකුත් ස්ථානවල. හරි. මොකද පෙම් කරන්න යනවා නම් හැඳුනුම් පතක් තියාගන්න. හරි. හැඳුනුම් පතක් තියාගන්න. දැන් සමහරු මේ බෝයි ගහ ඩෙන්ටිටි එකක් දන්නේ නැහැ. රතුකල ගිහිල්ලා එහෙම අල්ලලා බලනකොට කපල්ස් අල්ලනකොට මේ ගර්ල් දන්නේ කොල්ලගේ ඇත්ත නම. අමි මේ සුසන්ත අයියා කියන උනට අරකේ තියෙන්නේ මොකද්ද? වෙන නම. ඉතින් යාළු වෙද්දි ඉස්සෙල්ලාම ගන්න මොකද්ද? උපැන්න සාහිතිකයේ පිටපතකුයි ID එකේ පිටපතකුයි ඉල්ල ගන්න ඕනේ. මම කිව්වා මං හරි. ඉස්සෙල්ලා මට ඒ දෙක ගැනලා දෙන්න. ඕනනම් ග්‍රාමසික සාහිතිකය. හරි. ඊළඟට අද හවස වහින්න ඉඩ තියෙනවා. It may rain tonight. අපි දන්නේ නැහැ මේ හරියට වහිද කියලා. වැස්ස අපි කරන වැඩක් නෙමෙයි. අනේද අපි කියන it may rain tonight. එහෙම නැත්නම් tonight කියන අද රාත්‍රියේ. එහෙම නැත්නම් එතනම it දාලා කතා කරන්නේ වැස්සට.
කරන කෙනෙක් නැති හින්දා it might rain tonight. It might rain tonight. අද රෑ වහින්න ඉඩ තියෙනවා. හරි. අපි හිතමු අමාලි දිවිනහ ගන්න ඉඩ තියෙනවා. අමාලි මේ commit suicide. අමාලි දිවිනහ ගන්න ඉඩ තියෙනවා. අමාලි මේ commit suicide කියන්නේ දිවිනහ ගන්නට. අපේ තරුණ පරම්පරාව කරන ගොම්ම වැඩේ තමයි ඔය වැඩි දිවිනහ ගන්න. අපේ කාලේ අපි ඒලෝල් කරනකොට කොල්ලේ කෙල්ලෙක් දෙන්න කෝච්චියට පයින් කියලා රේල් පාර දිගේ ඇවිල්ලා කෝච්චිය හෝන් ගහගෙන එනකොට දෙන්නම ඇවිල්ලා කෙල්ල පැන්න කොල්ල වුණා. කෙල්ල එළියට පැන්න. තාමත් මේ දැන් අවුරුදු 50ක් පැනලානේ. තාමත් හිනෙන් ඒ සිද්ධිය පේනවලු. බොයි මල. අත් දෙක අල්ලන් තමයි එකට ආවේ හරි. මං කියන කොමින් සුයිසයිඩ් දිවිනහ ගන්නවා. ඒක ඇවිල්ලා කරන මොකද්ද? පහත්ම වැඩි. හරි. ඊළඟට she may tell truth to you. She may tell truth to you. ඇය ඔබට ඇත්ත කියාවි. ඇත්ත කියන්න ඉඩ තියෙනවා. She may tell truth to you. ඇය ඔබට ඇත්ත කියන්න ඉඩ තියෙනවා. හැබැයි මේක 100% ෂුවර් නෑ. තව ෂුවර් ටික අඩුයි නම් might දාන්න පුළුවන්. හරි. They may try to take revenge on us. They may try to take revenge on us. They may try to take revenge on us. Take revenge කියන්නේ පලි ගන්න. They may try to take revenge on us. ඕන අපෙන් පලි ගන්න ඉඩ තියෙනවා. Take revenge on එක හරි. Take revenge on කියලා කියන්නේ පලි ගන්නවා. මේ වචන කෑලි මම කිව්වා. පාඩම් කරගන්න. Take revenge on. You might get through. අනික ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට බොහෝම සැහැල්ලුවෙන් ඔළුවට ගන්න එපා. බොහෝම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න ඕන. නැත්නම් බෝරින් වෙනවා. හරි. You might get through the examination. Get through කියන්නේ සමත් වෙනවට. හරි. අපි සාමාන්‍ය පාස් කියනවා. ඒකෙන් තමයි get through තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාවේ. භාෂාවල තියෙනවනේ ලිඛිත භාෂාව නේ. ඒක කතා කරන එක පොඩ්ඩක් වෙනස් ඉංග්‍රීසි වල. හැබැයි සෙකන්ඩ් ඉයර් එකට කලින් පොලිටිකල් ඉංග්‍රීසි එහෙම අහලා තිබුණා. පොලිටිකල් ඉංග්‍රීසි කියලා එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි සාමාන්‍ය භාෂාවේ ගණිකාව කියන ප්‍රොස්ටිටියුට් කියනවනේ. ප්‍රොස්ටිටියුට්. හරි. ඒක දේශපාලන ඉංග්‍රීසි වලදී පොලිටිකල් ඉංග්‍රීසි වලදී අරගෙන සෙක්ස් වර්කර් කියලා. සෙක්ස් වර්කර්. අන්න ඒක පොලිටිකල් ඉංග්‍රීසි. හරි. සෙකන්ඩ් ඉයර් එකේදී එහෙම වචන 5 10ද මෙතන මම දැන් අහලා තියෙනවා. හරි. දැන් ඒ වගේ හරි. Different words are used in political field. හරි. Okay. මම ඒවා වෙනම කියලා දෙන්නම්. වෙනම ලෙසන් එකක් කරන්. හරි. අපි හිතමු she may understand. ඇය තේරුම් ගන්න ඉඩ තියෙනවා. She may understand these things මේ දේවල්. These things with the process of time. She may understand these things with the process of time. With the process of time කියන්නේ කාලයක් යැවීමෙන්. With the process of time කාලයක් යැවීමෙන්. She may understand these things with the process of time. කාලයක් යැවීමෙන් මේ දේවල් තේරුම් ගන්න ඉඩ තියෙනවා. කාලය ගත වෙද්දී with the process of මෙන්න මේ වගේ වචන මතක තියාගන්න. Phrases with the process of time කාලයක් යැවීමෙන්. හරි. අපි හිතමු you may
receive a good job. You may receive a good job in due course. In due course. In due course කියන්නේ යථා කාලයේදී. You may receive a good job in due course. යථා කාලයේදී ඔබට හොඳ රැකියාවක් හමු වෙන්න ලැබෙන්න ඉඩ තියෙනවා. You may receive ඔබට ලැබෙයි. You may receive a good job in due course. In due course යථා කාලයේදී ඒකත්තර මතක තියාගන්න ඕන වචනයක්. හරි. The teacher will cover the syllabus. Teacher will cover the syllabus before the examination. The teacher will cover the syllabus before the examination. හරි. ඒ කියන්නේ ගුරුවරයා විභාගයට පෙර විෂය නිර්දේශ ආවරණ will නිලියම මේ will කිව්වොත් 100%ක් sure. The teacher may cover the syllabus. නේ cover කරන්න ඉඩ තියෙනවා. හරි. We may get wet in the rain. අපි වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා. We may get wet in the rain. අපි වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා. We may get wet in the rain. හරි. නදීකට මේ දේවල් ආරංචි වෙන්න ඉඩ තියෙනවා. Nadika may hear these things. Nadika may hear these things. Nadika may දේවල් ආරංචි වෙන්න තියෙනවා. Nadika may hear these things. Nadika මේ දේවල් ආරංචි වෙන්න ඉඩ තියෙනවා. hear කියනවා ඇහෙනවටත් කියනවා. ආරංචි වෙනවටත් කියනවා. වචනත් ගොඩාක් ඔබේ මතකයේ තිබී යුතුයි. අර අත්‍යවශ්‍ය වචන ටික වෙනම පාඩම් කරමු. ඒ අර verbs එහෙම භාවිතයෙන්ම ඉගෙන ගමුනේ. Then actually university expect for you to develop your English for communication. Communication for business purposes and other employment opportunities. As I said, English is the sweetest language in the world that you can learn very easily. No complex grammar points. Sorry. Either one. දෙකෙන් එකක්. Might happen. Either one කියන දෙක American English වල either one කියනවා. British English either one. Might happen in no time. In no time. වැඩි කාලයක්. In no time කියන්නේ වැඩි කාලයක්. වැඩි කාලනවා දෙකෙන් එකක් සිද්ධ වෙයි. සිද්ධ වෙන්න ඉඩ තියෙනවා නේ. හරි. She might take a strong decision. And now with a strict decision. That is the She might take a strict decision. That is the She might take a strict decision. Right? They might take actions. They might take actions against you. They might take actions against you. ඔවුන්ට විරුද්ධව පියවර ගන්න ඉඩ තියෙනවා. They might take actions against you. May might දෙකම හරි කියනවා. මම take actions කියන්නේ පියවර ගන්න නේ. හරි. අපිට මේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉඩ තියෙනවා. This government may
abolish the executive presidency. Executive presidency can विधायक जनाधिपतित्व है ना. This government may abolish can अहोसी करना. This government may abolish the executive presidency. මේ ආණ්ඩුව විධායක ජනාධිපතිතුම අහෝසි කරන්න ඉඩ තියෙනවා. හරි. She might cry. She might cry on hearing that. She might cry on hearing that. ඒ කහලය අඬන්න ඉඩ තියෙනවා. She might cry on hearing that. On hearing that can ඒ කහල. She might cry on hearing that. ඒ කහලය අඬන්න ඉඩ තියෙනවා. ඔවුන්ගේ අදහස අත්තරින් ඉඩ තියෙනවා. They may give up. They may give up. ඒ අදහස කිව්වා. That idea. They may give up. That idea ඔවුන්ගේ අදහස අත්තරින් ඉඩ තියෙනවා. දැන් ඔබට තේරෙනවා මේ might කොහොමද භාවිතා කරන්නේ කියලා. හරි. You may understand how to use may might. I taught you lessons there is, there are, and may and might. Hari. ආරම්භයක් විදිහට අදට මේක ඇති. මම දෛනික ඔබට වීඩියෝස් එවන්නම්. හැම කෙනෙක්ම ඔබේ යාළුවන්ට මේකට සම්බන්ධ වෙන සියලු දෙනාම ඔබේ යාළුවන්ට මේක ෂෙයා කරන්න. YouTube එක subscribe කරන්න කියලා යට උපදෙස් දෙන්න. ඔබට නොමිලේ සියල්ල ඉංග්‍රීසි වල A to Z everything including grammar and your papers and assignments, right? For your papers and assignment I will give my maximum support. Thank you and wish you all the best.